2018 16 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ නිව්ටන් නියම සම්බන්ධ ප්‍රශ්නයක්. ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් වූ කුට්ටියක් තිරස් පෘෂ්ඨයක් දිගේ තල්ලු කරනු ලැබේ. කුට්ටියෙහි විස්ථාපනය x කාලයේ t සමග විචලනයේ රූපයේ පෙන්වා ඇත. කුට්ටිය මතෙහි චලිත දිශාවට ක්‍රියා කරන කැපිටල් F සංප්‍රයුක්ත බලයේ අගයන් කාලයේ බිඳුවේ සිට තප්පර 2 දක්වා 2 සිට තප්පර 4 දක්වා සහ 4 සිට තප්පර 5 දක්වා යන කාල අන්තර එක එකක් තුලදී නොවෙනස්ව පවතී. පහත කුමක් මගින් කාලාන්තර එක එකක් තුලදී කැපිටල් F විශාලත්වය නිවැරදිව දැක්වේද? කියන්නේ අපිට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මේක කියන්නේ වස්තුවක් තියෙනවා, වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යොදනවා. ඊට පස්සේ කාලයත් එක්ක මෙයාගේ විස්ථාපන x කියලා හිතන්න. කාලයත් එක්ක මෙයාගේ කාලයට ඉදිරි විස්ථාපනය තමයි මේ ප්‍රස්ථාර ගත කරලා තියෙන්නේ. එතකොට අපෙන් අහනවා මෙන්න මේ දත්ත කාලයත් එක්ක මෙයාගේ විස්ථාපන වෙනස් වීමේ දත්ත පදනම් කරගෙන මෙන්න මේ කැපිටල් F ගේ විශාලත්වය මොකක්ද වෙන්නේ කියලා අහනවා. ඔන්න ඕක තමයි අහන්නේ. ඒතර අපි දන්නවා වස්තුවක් හොඳ බාහිර අසමතුලිත බලයක් යෙදුනොත් නිව්ටන්ගේ දෙවැනි නියමෙන් කියන එයා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට අනුලෝමයි කියලා. SI එක වලදී සමාන වෙනවා. එතකොට මේකේ වස්තුවක් මතනේ. ඒතර P කියන්නේ ගම්‍යතාව කියන්නේ mv ඩෙල්ටා t. දැන් මම මේ ඕනෙම ළමයට තේරෙන්න තමයි මේවා මේ විදිහට හදන්නේ. ඒතර මේ ස්කන්ධේ නියතයි. ඒතර ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t. ඒ කියන්නේ බාහිර අසමතුලිත බලයේ සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවට. එහෙනම් අපිට දීලා තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. සරලවම කිව්වොත් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදුනම එයා ත්වරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ වස්තුවේ චලිත ස්වરૂපය වෙනස් වෙන ප්‍රවේගයද නැත්තම් නියත ප්‍රවේගයද? ශුන්‍ය ප්‍රවේගයක් කියන්නේත් නියත ප්‍රවේගයක්. ඒතර ප්‍රවේගය නියතද නැද්ද කියන එක මත තමයි බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට අපිට දීලා තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නිසා අපිට සිද්ධ වෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් ප්‍රවේගය කියන රාශියට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් පළවෙනි තප්පර දෙකේදී බලන්න. පළවෙනි තප්පර දෙකේදී මෙයාගේ නියත අනුක්‍රමණයක් තියෙන්නේ. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය ගැන අදහසක් ගන්න වෙන්නේ. එහෙනම් බිඳුවේ ඉඳන් 2 වෙනකන් මෙයාගේ තියෙන නියත අනුක්‍රමණයක්. ඒ කියන්නේ නියත ප්‍රවේගයක් තියෙන්නේ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මෙතන මොකක්ද දෙන්නේ? t බිඳුවේ ඉඳන් 2 දක්වා කාලය සැලකුවොත් එහෙම මෙතන ප්‍රවේග වෙනසක් නැහැ. කියන්නේ වෙනස බිඳුවයි. නිකන් v2 ඍණ v1 වගේ ගත්තොත් මේ දෙකම එක සමානයි. ඒතර මේක බිඳුවයි. ඒ කියන්නේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙලා නැහැ. නියත ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. නියත ප්‍රවේගයෙන් ගමන් කරද්දී බාහිර අසමතුලිත බලයක් නැහැ. ඉතින් මේ කොටසත් එහෙමයි. 4න් පස්සෙත් එහෙමයි. දැන් මේ පාස් පේපර් එකකින් මෙතෙන්ට ගද්දි යම් කිසි වෙනසක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේකත් රේඛීයව තමයි තියෙන්නේ. කියන්නේ 4 ඉඳන් මෙතන කාලය යනවා 5 දක්වා. මෙතන විස්ථාපනයේ 4 ඉඳන් 5 දක්වා මෙතෙන්ට යනවා. ඒතර මෙන්න මේ කාලය තුලත් නියත අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. නියත අනුක්‍රමණයක්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය දෙන්නේ. අනුක්‍රමණ නියතයි කියන්නේ ප්‍රවේගය නියතයි. එහෙනම් මේකේ 4 ඉඳන් 5 වෙනකලුත් ප්‍රවේගය නියතයි. නියත ප්‍රවේගයක් තියෙන්නේ. ඒ කියන්නේ යාගේ ගම්‍යතාව වෙනසක් වෙලා නැහැ. සරලවම ප්‍රවේග වෙනසක් වෙලා නැහැ. කියන්නේ ගම්‍යතාව වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ මේකේ අපිට 4 සහ 5 මෙන්න මේ දෙක අයින් කරගන්න පුළුවන්. ඒ වගේම 2 ඉඳන් 4 වෙනකන් කාලය තුල මේක වක්‍රයක් තියෙන්නේ. අපි දන්නවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. අනුක්‍රමණය වෙනස් වෙනවා නම් වෙනස් වෙන ප්‍රවේගයක් තියෙන. ප්‍රවේගය වෙනස් වෙන්න නම් ඒ මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් එක එන්නෙත් නෑ. මේක 2 හෝ 3 දෙකෙන් එකක් තමයි උත්තරේට එන්න ඕනේ. එතකොට දැන් මැද අවස්ථාව අපි කොහොමද හොයාගන්නේ? මේ අවස්ථාවේ අපි කොහොමද බාහිර අසමතුලිත බලේ හොයාගන්නේ? අපිට මේක ඉතින් කරන්න වැඩ කීපයක් තියෙනවා. අපිට මෙහෙම කරන්න පුළුවන්. ඉතින් මෙයාගේ ස්කන්ධ කිලෝ 2යි කියන්න දන්නවනේ. එතකොට අවසාන ප්‍රවේගයේ ඍණ ආරම්භක ප්‍රවේගයේ බෙදීම කාලය වගේ දැම්මනම් අපිට මේකේ හොයාගන්න පුළුවන් බාහිර අසමතුලිත බලය මොකක්ද කියලා. මේ වෙලාව ක්‍රියා කරන ඉතින් හිතන්න යම් කිසි වෙලාවකදී මෙයාට ප්‍රවේගයක් තියෙනවා. ඊළඟට යම් කිසි කාලයක් ගත වෙනවා. කාලේ තප්පර 2 ඉඳන් 4 වෙනකන්. ඒ කියන්නේ තප්පර 2යි. 4 ඍණ 2 2යි. මේ වෙලාවේ යම් කිසි වෙන ප්‍රවේගයක් තියෙනවා. ඒක v1 v2 වගේ ගන්න. යම් කිසි ප්‍රවේගයක් තියෙනවා. මේ ප්‍රවේග වෙනස කාල වෙනසෙන් බෙදලා ස්කන්ධය වැඩි කරා නම් එන්න ඕනේ. ඒ වෙලාවේදී ක්‍රියාත්මක වුණු බාහිර අසමතුලිත බලය. ඒතර ප්‍රවේග දෙක හොයාගන්න පුළුවන් අනුක්‍රමණයෙන්. ඒතර මෙතන අනුක්‍රමණය මොකද්ද? මේ අවසාන ප්‍රවේගය මම v2 කියලා ගන්නම්. ඒක කොහොමද හොයන්නේ? 5 ඍණ 3 බෙදීම 5 ඍණ 4. ඒතර කීය දෙන්නේ? 2යි. ඊළඟට v1 කියන එක මෙතන කොහොමද දෙන්නේ අනුක්‍රමණය? මෙතන එනවා 1 ඍණ බිඳුව y කණ්ඩාංගවල මෙතන එකනේ තියෙන්නේ. මෙතන එනවා 2 ඍණ බිඳුව. මෙතන එනවා 0.5. මම මේක නිකන් ලියලම එක සැරේ හදන්නේ. ඕනම කෙනෙක්ට බලපු ගමන් තේරෙන්න. එහෙම නැත්නම් මේවා හිතින් ගන්න. දැන් මේවා බලලා මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. මේවා හිතින් ගන්න try කරන්න. එතකොට 2 ඍණ
0.5 අවසාන ප්‍රවේගී ඍණ ආරම්භක ප්‍රවේගයනේ. මම දැන් මේවා දායිශික ස්වරූපේ සැලකුවේ නැහැ. මොකද මේකේ දිශාවක් එහෙම අහලා නැති නිසා. දිශාවක් දීලත් නැහැ. මේක රූප සටහනක් නැහැ. මෙන් අහලත් නැහැ. හරි. ඒතර කාල වෙනස 2 ඉඳන් 4 වෙනකන් තප්පර 2යි. එතකොට බලන්න 2ට 2 කැපිලා උත්තරේ එනවා නිව්ටන් 1.5ක් කියලා. එතකොට උත්තරේ අපිට 2 කියන එක තෝරගන්න පුළුවන්. දැන් මේක හදන්න තව විදි තියෙනවා. තවත් ළමයි මේක වෙන විදි වලින් හදන්න try කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේකේ ආරම්භක ප්‍රවේගය අපි දන්නවනේ. කවුරු හරි ළමෙක් මේකේ අවසාන ප්‍රවේගය හොයන්නේ නැහැ. මේක හොයන්නේ නැහැ කියලා හිතන්න. එයා හොයන්නේ මෙයා විතරයි. ඒ කියන්නේ මේකේ ආරම්භක ප්‍රවේගය දන්නවා. 0.5ක් කියලා. ඊළඟට මේ චලිතනේ මෙතන ඉඳන් මෙතන චලිතනේ කාලය දන්නවා තප්පර 2යි කියලා. විස්ථාපනයේ තියෙනනේ y අක්ෂේ. මොකද මේ චලිතේ රාශීන් දෙකක් ප්‍රස්ථාරයේ අක්ෂ දෙකෙන් ගන්න පුළුවන්. අනිත් රාශිය ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ගන්න 3ක් දන්නවා. ඒ කියන්නේ අනිත් ඒවා හොයන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේකේ විස්ථාපනය. ඒ කියන්නේ සරලවම මේ 2 ඉඳන් 4 කාල ප්‍රාන්තරය තුල මොකද්ද වෙන්නේ කියලා බලන්න හදන්නේ. ආරම්භක ප්‍රවේගය 0.5නේ. මොකද තප්පර 2 ආරම්භ වෙද්දී මෙයා මේ නියත ප්‍රවේගයෙන් යන්නේ. ඒතර මේ මොහොතේ මෙයාගේ තිබ්බ ප්‍රවේගය තමයි මේ මොහොතේදිත් තියෙන්නේ. අනුක්‍රමණය වෙනස් වෙන්න පටන් ගද්දී. හරි. එතකොට මෙතන දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ 2 4 අතර තුල අපි කොහොමද මේ ත්වරණය නියතයි කියලා ගන්නේ. මේක කියලා තියෙනවා ඒගොල්ලෝ. චලිත දිශාවට ක්‍රියා කරන F සංප්‍රයුක්ත බලයේ අගයන් මෙන්න මේ කාල පරාන්තරුව එක එකක් තුලදී නොවෙනස්ව පවතී. ඒ කියන්නේ එක එකක් තුලදී කියන්නේ මේ කොටසේදී නියත අගයක්, මේ කොටසේදී නියත අගයක්, මේ කොටසේදී නියත අගයක්. ඒක කියනවා. ඒතර බාහිර අසමතුලිත බලයේ යම්කිසි කාල ප්‍රාන්තරයක නියතයි කියන්නේ මේ වෙලාවේ ත්වරණය නියතයි. මේ වෙලාවේ නියත ත්වරණයක් තියෙන නැත්නම් චලිත සමීකරණ දාන්නත් බෑ. ඒතර 2 ඉඳන් 4ට යද්දී මෙතන යනවා 1 ඉඳන් 3 වෙනකම්. මෙතන තියෙන 3නේ 1 ඉඳන් 3 වෙනකම් යනවා. ඒතර විස්ථාපනයේ 3 ඍණ 1 කියන්නේ 2 මීටර. දැන් මේ ටික භාවිතා කරලා කාට හරි ත්වරණේ මම දන්නේ නැහැ මම ත්වරණේ හොයනවා කියලා ගාන හදන්න පුළුවන්. එහෙනම් මෙයා මොකද කරන්නේ? අවසාන ප්‍රවේගය නැති සමීකරණේ පාවිච්චි කරනවා. භාගයයි AT වර්ගය දකුණු පැත්තට. දැන් මේක පැත්ත කියලා නැහැ. ඉතින් ඕනේ පැත්තකට. හරි මම පැත්ත නැතුව හදන්නම්කෝ. දිශාවක් නැහැනේ මෙතන. එතකොට විස්ථාපනය දන්නවා 2යි. ආරම්භක ප්‍රවේගය 0.5යි මාකට භාගය දාන්නම්කෝ. කාලය 2යි. ධන භාගයයි ත්වරණය A T කියලා කියන්නේ 2 වර්ගය. එතකොට බලන්න මේක කීයක් දෙන්නේ කියලා. 2ට 2 කැපෙනවා 1යි. 1 එහා පැත්තට ගියපුවාම 1යි. එතන 2ට 1ක් කැපෙනවා. එතකොට ත්වරණය එනවා භාගයයි කියලා. 0.5 කියලා දාන්නම්කෝ. දැන් ත්වරණය ආවා ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t ගත්තානේ. දැන් පුළුවන් f සමාන m දාන්න. දැන් f සමාන m දානවා මම මේ වස්තුවට. මොකද මම ත්වරණය හොයාගත්තානේ. එහෙනම් බාහිර අසමතුලිත බලය f ස්කන්ධ 2යි ත්වරණය භාගයයි. එතකොට මේක ඉන්නේ නිව්ටන් එකක්. දැන් මේ විදිහට ළමෙක් ගානක් හැදුවා නම් එයාට එන්නේ නිව්ටන් එකක්. දැන් එයා බලනවා මෙතන නිව්ටන් එක කෝ කියලා. නිව්ටන් 2 සහ නිව්ටන් 1.5 තියෙන්නේ. ඒතර මේ විදිහට කවුරු හරි ළමෙක් හැදුවොත් එයාට උත්තරේ එන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට මේ අවුරුද්දේ ඕල් දීලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් වෙනස් ගානක්. ඒතර මේ ගානේදී වෙලා තියෙන්නේ මේ දත්ත ටික හරියට මැච් කරලා නැති එක තියෙන්නේ. කියන්නේ මේ අවස්ථා දෙකටම එකම ප්‍රවේගයක් එන විදිහට මේක හදනවා නම් මොකද්ද වෙන්න ඕනේ? නිකන් හිතන්න මම මේ විදිහට මේක ගාන හදන්න යනවා කියලා. මං අවසාන ප්‍රවේගය කියන්නේ දැන් මෙතනනේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මෙතන මෙන්න මෙයාගේ අනුක්‍රමණය තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එහෙනම් මම v සමාන u ධනයට දාලා මේ තියෙන ත්වරණේ දාලා මේක මම අවසාන ප්‍රවේගය හදන්න try කරනවා. මට ආරම්භක ප්‍රවේගය එනවා භාගයයි. ත්වරණේ එනවා 0.5 භාගයයි. කාලේ ඇවිල්ලා තියෙනවා තප්පර 2යි. එතකොට එනවා 1.5ක් කියලා. ඒතර අවසාන ප්‍රවේගය 1.5 වුණොත් හිතන්න මේ විදිහට ගත්තොත් අවසාන ප්‍රවේගය 1.5යි. ඒතර මෙයාගේ අනුක්‍රමණය සෙට් කරන්න ඕනේ 1.5ට. ඒතර 1.5ට අනුක්‍රමණය සෙට් කරන්න නම් මෙතන මොකද්ද වෙන්න ඕනේ? මෙතන තියෙන්නේ 3නේ. මෙතන තියෙන්නේ 3, මෙතන තියෙන්නේ 5. කියන්නේ 5 ඍණ 3 කියන්නේ 2යිනේ. අවසාන ප්‍රවේගය 1.5 වෙන්න නම් ඒතර බලන්න මොකද්ද වෙන්න ඕනේ? ඒතර 1.5 එන්න ඕනේ විස්ථාපන වෙනස. මම ඩෙල්ටා x කියලා ගන්නවා. ඩෙල්ටා x බෙදීම කාලය. එතකොට කාලය තියෙන්නේ මෙතන තප්පරයනේ 5 ඍණ 4 1යිනේ. කියන්නේ ඩෙල්ටා x 1.5ක් වෙන්න ඕනේ. කියන්නේ 1.5යි මීටර් ගිහින් තියෙන්න ඕනේ. වෙනස. ඒ කියන්නේ 3 ඉඳන් 4.5න් නවතින්න ඕනේ. කියන්නේ 5ට යන්නේ නැතුව මෙන්න මේ ප්‍රමාණයෙන් මේක මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මෙතනට සෙට් වෙන්න ඕනේ. එහෙම වුණොත් මේක මේ අගයට ගැලපෙන්න උත්තරේ හදලා ගන්න පුළුවන්. ඒතර මේ ගාන වෙලා තියෙන්නේ හරියට දත්ත මැච් වෙලා නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතර එක විදිහකින් තමයි ගාන හදලා තියෙන්නේ. ඒතර එක විදිහකින් හදලා ඉවරලා ඒකට අදාළ උත්තර තමයි මෙතන දාලා තියෙන්නේ. ඒතර මේක වෙන විදිහකින් බැලුවොත් මේ දත්ත එකිනෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට ඉතින් මේක සම්බන්ධ කරලා ගන්න පුළුවන්. මේ වගේ අතපසුවීම් ඉතින් ඕන කෙනෙක් අතින් වෙන්න පුළුවන්. කොහොමද මේකට ඕල් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් දැන් අපි හදන විදිහ ඉගෙන ගත්තා. ඒතර තේරුම් ගන්න මේ වගේ ප්‍රශ්නයක් හැසිරෙන විදිහ. ඒතර මේ ප්‍රශ්නෙට ඕල් දීලා තියෙන
හේතුවත් මම මෙතන පැහැදිලි කරා. එහෙම දෙයක් නොවෙන්න මොනවද වගේ දෙයක්ද කෙරෙන්නේ කියන එකත් ගැන මේක පැහැදිලි කරා. එතකොට මේවා හරියට ඉගෙන ගන්න මේ වගේ ප්‍රශ්න ආයෙ දෙන්න පුළුවන්. මේ අතපසුවින් මග ඇරෙන විදිහට ආයෙ අලුත් ප්‍රශ්න හදලා දෙන්න පුළුවන්. ඒ නිසා උත්තරේම නෙමෙයි මේ ප්‍රශ්නයක් හැසිරෙන විදිහ හරියට තේරුම් ගන්න. ඒතර මේකට ඕල් තමයි දීලා තියෙන්නේ. ඒතර මං තවත් සරලව මේක පැහැදිලි කරන්නම්. මේ ප්‍රශ්න පත්‍රය හදපු මහාචාර්යවරු අතින් මේ වෙලා තියෙන අත්තර දීම. එතකොට අපිට ඕන වෙන්නේ මෙන්න මේ චලිතේ. මෙන්න මේ චලිත කොටසෙන් තමයි තොරණය හොයන්න ඕන වෙන්නේ. තොරණය හොයලා ඒ තොරණය ස්කන්ධයට සම්බන්ධ කරලා එහෙම නැත්නම් ගම්මිතා වෙනස ස්කන්ධයට සම්බන්ධ කරලා බලය හොයන්න. නැත්නම් තොරණය ගම්මිතාවට සම්බන්ධ කරලා බාහිර අසමතුලිත බලය හොයන්න. දැන් මේ චලිත කොටසදී අපි චලිතෙදි දන්නවා යම්කිසි චලිත කොටසකට තියෙනවා දත්ත පහක්. ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, තොරණය, කාලය සහ විස්ථාපනය කියලා. ඒතර මේ චලිත කොටසේ අපිට ඔය දත්ත පහෙන් දත්ත හතරක් හොයාගන්න පුළුවන්. දැන් හිතන්න මේ චලිත කොටසේ ආරම්භක ප්‍රවේගය මට මෙතනින් එනවා මෙතන අනුක්‍රමණයෙන් ගන්න පුළුවන් 1/2.5යි කියලා. මේක හරියට අහගන්න. ඊට පස්සේ අවසාන ප්‍රවේගය මම මෙතන පාස් පේපර්කින් මෙතෙන්ට ප්‍රශ්නේ ගද්දී පොඩි අත්තරදීමක් වෙලා තියෙනවා. මෙතන මේක රේඛීය වෙන්න ඕනේ. ඒක මම කලිනුත් මතක් කරා. ඒතර මෙතන එන්නේ මෙතනගේ 5යි මෙතනගේ 3යි. ඒ කියන්නේ 2 මෙතන එන්නේ 5නේ 1යි. එතකොට මෙතන අවසාන ප්‍රවේගය එනවා 2/1යි කියලා 2යි. පැහැදිලිද? ඊට පස්සේ මේ චලිත කොටසේ කාලය 4න් 2ක් අඩු කරොත් තප්පර 2යි. දැන් ඕන්න මේවා ඒකක දාගන්න. මොකද මම මේක වෙනම හදන්නේ අර කලින් සම්පූර්ණ විස්තර කිරීම කරගෙන යද්දී සමහර අයට අර අන්තිම කොටස විස්තර කරද්දී මුල කොටස මතක නැත්තම් වගේ. ඊළඟට මේකේ විස්ථාපනයත් අපි දන්නවනේ. විස්ථාපනයත් අපි දන්නවා. මෙතන 1යි මෙතන 3යි. එහෙනම් විස්ථාපන වෙනස කීයද? 2 මීටර. ඒතර අපි මේකේ දන්නේ නැත්තේ තොරණය විතරයිනේ. මේක විතරයි දන්නේ නැත්තේ. ඒතර අපි දන්නවා ඕනම සමීකරණයක තියෙන දත්ත 4යි. තරණ බිඳුව නොනේ ඒවා. ඒතර මේ දත්ත අපි දන්නවා තරණ බිඳුව නැහැ කියලා මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාර තියෙන්නේ වෙනස් වෙන අනුක්‍රමණයන්නේ. එතකොට ඕනම චලිත සමීකරණයක තියෙන දත්ත 4යි. ඒතකොට 4න් අපි 3ක් දන්නවනම් අනික හෙව්වෙකි. දැන් මෙතන දත්ත 4ක්ම අපි දන්නවා. එතකොට දැන් මෙහෙම හිතන්න. අපි මෙයාව අමතක කළා. විස්ථාපනය අමතක කළා මේ 3 භාවිතා කළා මෙයාව සම්බන්ධ කරලා හොයනවා. v = u ධන t දාලා හොයන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවසාන ප්‍රවේගය නැතුව මේක නැති කළා මෙයයි මේ දෙන්නයි පාවිච්චි කළා ඒ හොයන්න පුළුවන්. s = ut ධන භාගයයි at වර්ගය දාලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අවස්ථා දෙකට මේක හෙව්වම තොරණ අගයන් දෙකක් ඉන්නේ. ඔන්න ඕක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. එතකොට අවසාන ප්‍රවේගය නැති සමීකරණේ පාවිච්චි කරලා අපි 0.5 දාලා හෙව්වොත් එහෙම අපිට නිව්ටන් එකක බලයක් එනවා. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය නැති සමීකරණේ දාලා තොරණ හෙව්වොත් 0.5ක් එනවා. ඒකෙන් එනවා අපිට නිව්ටන් 1. ඊළඟට අපි අවසාන ප්‍රවේගය සම්බන්ධ කරලා විස්ථාපනය අමතක කරොත් එහෙම දැන් මම මෙතන අරන් තියෙන එකනේ ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t නේ. ඒතර මෙතනින් ඒක ගන්න පුළුවන්. මේ තියෙන එක අර v = u ධන t දාලා හොයන්න තියෙන්නේ. v ඍණ u බෙදීම t නේ. v = u ධන t දැම්මොත් මෙතනින් එන්නේ ඒක. ඒතර මෙහෙම බලන්න 2 ඍණ 0.5 බෙදීම 2. ඒ කියන්නේ 1.5 දෙකෙන් බෙදුවොත් ඒ වෙලාවේ තොරණයට එන්නේ 0.75. ඒතර f = ma. නැත්නම් මෙතනක් තියෙන්නේ ඒකම ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t නේ. මේ යගේ දෙකෙන් වැඩි කරොත් මොකක්ද එන්නේ බලන්න. එතකොට එන්නේ 1.5. ඔන්න ඕක තමයි මේ ගානේ තියෙන ප්‍රශ්නේ. ඒතර මේ ප්‍රශ්නේ හදපු මහාචාර්යවරු අතින් මේ වගේ අත්වැරදීම් ඉතින් වෙලා තියෙන. ඉතින් මේ වගේ ඒවා වෙන්න පුළුවන් කාගේ අතින් වුණත්. ඒ නිසා මේකට ඕල් දීලා තියෙනවා. ඒතර මේ විදිහට ඇදුවොත් 1.5 එනවා. මේ විදිහට හදලා තිබ්බොත් එන්නේ නැහැ. ඉතින් මේවායි ප්‍රශ්නේ තියෙන්නේ මේවා ඇතුලේ ළමයි කාලය ගත කරන්න වුණොත් ඒක ළමයින්ට අවාසියක්. ඒතර මේ ප්‍රශ්නේ ඇතුලේ කවුරු හරි ළමෙක් එකක් දාලා හදනවා මෙහෙමත් හදන්න පුළුවන් කියලා අනික දාලා හදනවා මේක සමාන වෙන්නේ නැත්තේ ඇයි කියලා අර පැය දෙක ඇතුලේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කරන පැය දෙක ඇතුලේ තමන්ගේ අතින් කාලය නාස්ති වුණොත් අන්න ඒක අනිත් ප්‍රශ්න වලට බලපානවා. එතකොට මේකට ලකුණක් ලැබෙන එකම නෙමෙයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඇතුලේ අනිත් ප්‍රශ්න වලට ගන්න තියෙන කාලය අඩු වෙන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒතර මේක තමයි මේ ගානේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේකේ අනිත් දත්ත මේ හතරම එතන මේ දත්ත පහම එකට මැච් නොවන ප්‍රශ්නයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මම හිතනවා දැන් මේකේ වෙලා තියෙන ප්‍රශ්නේ තේරෙන්න ඇති කියලා. ඕනෙම ළමෙක් නිව්ටන් එකට අපි මේක හැදුවොත් අවසාන ප්‍රවේගය එන්න ඕනේ 1.5ක්. එතකොට අවසාන ප්‍රවේගය 1.5ක් එන්න මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්න ඕනේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙද්දී තප්පර 5කදී මෙයා ඉන්න ඕනේ 5ක නෙමෙයි අපි කතා කරා 4.5ක ඉන්න ඕනේ කියලා. ඒතර ඒ තියෙන්නේ මේක නිවැරදි කරන එක විදිහක්. මෙයාගේ අනුක්‍රමණය 4.5ට සෙට් කරන්න ඕනේ. මෙතන අපි එක් කරානේ මේ තියෙන විස්ථාපන වෙනස, මේ තියෙන කාල වෙනස එකයි, මේ තියෙන්නේ අනුක්‍රමණය 1.5යි. ඒතර මේක 1.5ක් වෙනකොට 3 ඉඳන් 4.5ට ගියා නම් හරි. ඒතර මේ තියෙන්නේ නිවැරදි කරන විදිහක්.
ඒතර ඒ විදිහට මේකේ අනුක්‍රමණය වෙනස් කරලා මේ ප්‍රශ්නේ සාර්ථකව හදාගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ ප්‍රශ්නේ තේරෙන්න ඇති කියලා.